මේ ඔබ දකින්නේ මිනිස් ජීවිත කාලය තුළ දෙපාරකට වඩා දකින්න බැරි අති දුර්ලභ සිදුවීමක්. මේකේ සූර්යයා ඉදිරියෙන් ගමන් කරන කළු පාට ඩොට් එක පේනවද? ඒ තමයි අපේ සිකුරු ග්‍රහලෝකය. 2012 ජූනි 6 වෙනිදා මේ සිදුවීම තමයි 21 වන සියවසේ දකින්න පුළුවන් අවසාන සිකුරු සංක්‍රාන්තිය උනේ. මේ සිදුවීම ආයෙ වෙන්නේ 2117 දෙසැම්බර් 10 වෙනිදා. ඒ නිසා අපි බොහෝ දෙනෙක්ට නැවත මේ වගේ දෙයක් සියසින් දැක බලා ගන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. මේ තියන්නේ ඔය අවස්ථාව නාසා ආයතනයේ SDO නිරීක්ෂණාගාරයෙන් ගත කරපු ආකාරය. මේකේ සූර්යාව තරංගායම පරාස කීපයක් යටතේ නිරීක්ෂණය කරපු නිසා අපිට සූර්යාව වීඩියෝ කීපයක වර්ණ කීපයකින් දකින්න පුළුවන්. මේ වගේ සිදුවීමකදී වෙන්නේ සූර්යග්‍රහණයකදී වෙන දෙයම තමයි. ඔබ දන්නවනේ සූර්යග්‍රහණයක් වෙන්නේ පෘථිවිය සහ සූර්යයා අතරින් සඳ ගමන් කරන විට කියලා. හැබැයි ඒක වෙන්න ආසන්න වශයෙන් මේ ග්‍රහවස්තු තුනම එකම තලයක පිහිටන්න ඕනේ. ඉතින් මෙතනදිත් වෙන්නේ පෘථිවිය, සූර්යයා සහ සිකුරු ආසන්න වශයෙන් එකම තලයක පිහිටන පරිදි පෘථිවිය සහ සූර්යයා අතරින් සිකුරු ගමන් කිරීම නිසා. එතකොට සිකුරු මේ වගේ සූර්ය පසුබිමේ අපිට දැක ගන්න පුළුවන්. නමුත් මේකෙදි සිකුරු සූර්යාගේ ලොකු ප්‍රමාණයක් ආවරණය කරන්නේ නැති නිසා අපි ඒකට ග්‍රහණයක් කියන්නේ නැහැ. ඒකට ට්‍රාන්සිට් එකක් එහෙම නැත්නම් සංක්‍රාන්තියක් කියලායි කියන්නේ. මේ සිදුවීම 2012 දී ලංකාවටත් පෙනුණා. ලංකාවට ආරම්භ වුණේ ජූනි 6 වෙනිදා පහන්දර 3:39ට. ඒ වෙලාවෙදී සූර්යයා උදා වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසා ලංකාවට මේ සංක්‍රාන්තිය සූර්යයා උදා වෙන මොහොතේ ඉඳන්ම බලන්න පුළුවන් වුණා. කොහොම හරි උදේ 7:03 වෙද්දී සිකුරුවේ සංක්‍රාන්තියේ උපරිම අවස්ථාවට ඇවිත් උදේ 10:22ට සූර්ය පසුබිමෙන් ඉවත් වෙලා ගියා. මේ සිදුවීම ඒ දවස්වල ලංකාවේ ස්ථාන කීපයකම ඉඳන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කරා. මේ තියන්නේ ඒ ආකාරයට මීරිගම DS සේනානායක ජාතික පාසලේ දුරේක්ෂ මගින් එය නිරීක්ෂණය කරපු අවස්ථාවක්. ඒ වගේම මේ ඒ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්. ඡායාරූපය නම් ගොඩක් quality නෑ. මොකද ඒ දවස්වල ලංකාවේ පාසල්වල තිබුණු equipments වලින් ආරක්ෂිතව මේ වගේ දෙයක් දුරේක්ෂයකට හසු කර ගැනීම ගොඩක් අසීරු දෙයක්. මේ වැඩසටහන මෙහෙවීම සහ ඡායාරූප ලබා ගැනීම සිදු කළේ එකල එම විද්‍යාලයේ සිටි භෞතික විද්‍යා ගුරුවරයෙකු වුණු ගංගානාථ කරුණාරත්න මහතා විසින්. ඉතින් ලංකාවේ ඉඳන් මේක ඡායාරූපගත කරපු තව බොහෝ දෙනෙක් ඉන්න බව මන් දන්නවා. මේ වීඩියෝ එක බලන ඔබත් ඒ අතරින් කෙනෙක් නම් ඔබ ලබාගත් ඡායාරූප සහ ඒ සම්බන්ධ අත්දැකීම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේක ගොඩක් දුර්ලභ සිදුවීමක් නිසා ඒක බොහෝ දෙනෙක්ට වටිනා අත්දැකීම් වෙයි.